හරි. ඊළඟට බලමු 2012. ඒක කියනවා මෙන්න මෙහෙම කතාවක්. fx සමානයි x වර්ග ධන 2kx ධන k ධන 2යි ගනිමුලු. මෙහි k කියලා කියන්නේ තාත්වික නියතයක්ලු. fx කියන එක්කෙනා x ඍණ a ගේ වර්ගය ධන b ආකාරයෙන් ප්‍රකාශ කරන්නලු. මෙහි a සහ b යනු k ඇසුරෙන් නිර්ණය කළ යුතු නියත වේ කියලා කියනවා. උතර වර්ගජ ප්‍රකාශනයක් නේ මුලින්ම fx කියලා කියන්නේ. එයාව පූර්ණ වර්ගයක් ඇසුරෙන් ප්‍රකාශ කරන්න කියලා කියන්නේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන දේ? වර්ග පූර්ණය කරන එක. මුලින්ම කරන්න තියෙන වර්ග පූර්ණය කරන්න. මෙන්න මෙහෙම. අපිට කියනවා fx දීලා තියෙනවා. fx දීලා තියෙනවා. කොහොමද fx දීලා තියෙන්නේ? x වර්ග ධන 2kx ධන k ධන 2 මෙහෙම දීලා තියෙනවා. මෙයා වර්ග පූර්ණය කළොත් කොහොමද එන්නේ? මෙයා වර්ග පූර්ණය කළොත් අපිට ලියන්න පුළුවන් x වර්ගයෙන් එක x කෙනෙක් ගන්නවා. x වල සංගුණකයෙන් භාග x වල සංගුණකේ 2k. එයාගෙන් භාග කියන්නේ k. මෙයා වර්ග කරනවා. නියතයේ වර්ගය අඩු කරනවා k වර්ග ධන k ධන 2 කියලා එන්නේ. ඔන්න ඔහොම එකක් නෙන්නේ. ඔතන අපිට කියන්නේ a සහ b ඇසුරෙන් k a හා b යනු k ඇසුරෙන් නිර්ණය කළ යුතු නියත වේ කියලා. ඔතන මේක ඇවිල්ලා තියෙන a type එකටනේ. මේ ඒක ඇවිල්ලා තියෙන a type එකට. x ඍණ a ගේ වර්ගය ධන b කියලා තියෙන්නේ. a වෙනුවට කවුද ඇවිල්ලා තියෙන්නේ? දැන් මෙතන තියෙන්න ඕනේ x ඍණ a. x ඍණ a අපිට ආවේ x ධන k. එහෙනම් a කියලා කියන්නේ කවුද? a කියලා කියන්නේ ඍණ k වෙන්න ඕනේ. k නෙමෙයි. මොකද අපිට මේ type එකනේ ගේන්න කියන්නේ. ඔතන x ඍණ a නේ තියෙන්න ඕනේ. ඔතන මෙතනක් තියෙන්න ඕනේ x අඩු කිරීම ඍණ k. ඔතන a කියලා කියන්නේ ඍණ k. b කියලා කියන්නේ ඍණ k වර්ග ධන k ධන 2 කියන එක්කෙනා. ඕකනේ මුලින්ම කියන්නේ. ඔන්න ඔය කතා තුනට ලකුණු 5 5 5 15ක් හම්බෙලා තියෙනවා. මේකට 5ක් දීලා තියෙනවා. මේකට 5යි මේකට 5යි. ඔහොම දීලා තියෙන්නේ. උතර ඒ කැලලට ලකුණු 15ක් වෙන් කරලා තියෙනවා. හරිද? උතර මේ වගේ වැදගත් a සහ b කියන දෙන්නව k ඇසුරෙන් නිර්ණය කරන්න ගියාම මෙහෙම ලියන්න ඕනේ. ඒක ලකුණු දීලා තියෙනවා. ඊළඟට අපිට කියනවා කලනය භාවිතයකින් තොරව fx ගේ හැරුම් ලක්ෂය සොයා. fx ගේ හැරුම් ලක්ෂය සොයා මෙම ලක්ෂය අවමයක් බව පෙන්වන්න කියලා. fx ගේ අවමාගයත් අහනවා k ඇසුරෙන් ලියන්න කියලා. fx ගේ අවම ලක්ෂයත් k ඇසුරෙන් ලියන්න කියලා කියනවා. දැන් ඔයාලට මේ කිසි කතන්දරයක් ඕනේ නැහනේ. මේ fx දිහා බලලා අපිට කියන්න පුළුවන් මෙයාට තියෙන උපරිමයක්ද අවමයක්ද කියලා. වර්ගජ ප්‍රකාශනයක් නම් තියෙන අපිට කියන්න පුළුවන් උපරිමයක්ද අවමයක්ද කියලා. ඒ කියන්නේ කලනීය භාවිතයකින් තොරව කියන්නේ අපිට පුළුවන් ඕක අවකලනීය භාවිතා කරලා ප්‍රස්ථාරය අඳින්න. එහෙම එපා කියලා කියන්නේ. අපි දන්නවනේ මෙහෙම තියරියක්. x වර්ගයේ සංගුණකය x වර්ගයේ සංගුණකේ x වර්ගයේ සංගුණකය ධන නම් එයාට තියෙන අවමයක් කියනවා. x වර්ගයේ සංගුණකේ ඍණ නම් එයාට තියෙන්නේ උපරිමයක් කියලා කියනවා. ඔන්න ඔය කතාව දන්න දෙයක් නෝලවල වලදීත්. ඒ වගේම කිසියම් වර්ගජ ප්‍රකාශනයක අවම ලක්ෂය හරි උපරිම ලක්ෂය හරි එනවා කියලා කියන්නේ මෙන්න මේ පූර්ණ වර්ග කෑල්ල බිඳුවක් කළාම පූර්ණ වර්ග කෑල්ල බිඳුවක් වන විටදී ලැබෙන x අගය තමයි අවම ලක්ෂය x ඛණ්ඩාංක. පූර්ණ වර්ගයේ බිඳුවක් වුණාට පස්සේ ඉතුරු වෙනවනේ පදයක්.
එයා තමයි අවම ලක්ෂ්‍ය හරි උපරිම ලක්ෂ්‍ය හරි y කණ්ඩාංක වෙන්නේ. ඔතන මේකෙත් දැන් අපි දන්නවා fx කියලා කියන්නේ මෙන්න මෙයා. x ධන k මෙයාගේ වර්ගය. අඩු කිරීම k වර්ග ධන k ධන 2. අපිට ඕන ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. fx x වර්ගයේ සංගුණකයේ ධන බැවි. මෙය අවම හැඩයකි. අවම හැඩයකි. පූර්ණ වර්ග කෑල්ල බිඳුවට සමාන කළොත් පූර්ණ වර්ග කෑල්ල කියන්නේ මෙයා. මෙයා බිඳුවක් වෙන්නේ කොහෙදද? මෙයා බිඳුවක් වෙන්නේ එතකොට x සමානයි ඍණ k වලදී. x සමානයි ඍණ k වලදී. එහෙනම් අවම ලක්ෂයේ කණ්ඩාංක වෙන්නේ කවුද? x ගේ කණ්ඩාංක වෙන්නේ ඍණ k. y කණ්ඩාංක වෙන්නේ පූර්ණ වර්ගයේ බිඳුවක් වුණාට පස්සේ ඉතුරු වෙන්නේ මේ කෑල්ලනේ. ඍණ k වර්ග ධන k ධන 2. ඒතර අවම ලක්ෂයේ හැරුම් ලක්ෂයේ y කණ්ඩාංක වෙන්නේ ඍණ k වර්ග ධන k ධන 2. ඔන්න ඔය කතාව ඒගොල්ලෝ මාකින් එකේ වචනෙන් ලියලා තියෙනවා. මාකින් එකේ වචනෙන්ුත් ලියලා තියෙනවා. මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. ඍණානන්තයේ සිට ඍණ k දක්වා x වැඩි වෙද්දී. ඒ කියන්නේ දැන් මේ හැඩය මම පොඩ්ඩක් ඇදලා පෙන්නන්නම්කෝ. අවම හැඩයන්නේ තියෙන්නේ. x සමානයි ඍණ k වෙන අවස්ථාවෙත් තමයි අවම හැඩය තියෙන්නේ. මෙන්න මේක තමයි ඍණ k වර්ග ධන k ධන 2 කියලා තියෙන්නේ. කොහොම හැඩයක් නෙනවා නම් එන්නේ. ඔක උඩට යන්න පුළුවන් පල්ලෙහාට යන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම සාධාරණව යන්නේ. x ගේ අගය මෙහි ඉඳන් මෙහෙට යද්දී x ගේ අගය ඍණානන්තයේ සිට ඍණ k දක්වා වැඩි වන විට ශ්‍රිතය අඩු වේ. ශ්‍රිතය කවුරු දක්වාද අඩු වෙන්නේ? ශ්‍රිතය ඍණ k වර්ග ධන k ධන 2 දක්වා අඩු වන අතර x අගය ඍණ k වල සිට ධනානන්තයේ දක්වා වැඩි වන විට ශ්‍රිතය ඍණ k වර්ග ධන k ධන 2 හි සිට අනන්තය දක්වා වැඩි වේ. ඔන්න ඔහොම මාකින් එකේ වචනෙන් ලියලා තියෙනවා. ඕක ඕගොල්ලන්ට ගැලපෙන විදිහට ලියා ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ x ගේ ඍණානන්තයේ ඉඳන් ඍණ k දක්වා වැඩි වෙද්දි ශ්‍රිතය මෙන්න මේ අගය දක්වා අඩු වෙලා තියෙන්නේ. එතනින් පස්සේ x ගේ ඍණ k වල ඉඳන් අනන්තය දක්වා වැඩි වෙද්දී ශ්‍රිතයත් මේ අග ඉඳන් ආයි වැඩි වෙලා තියෙන්නේ. ඔන්න ඔය කෑලි ටික ලියනවට ඒගොල්ලෝ අපිට ලකුණු දීලා තියෙනවා 5 10 15 20ක් දීලා තියෙනවා. ලකුණු 20ක් දීලා තියෙනවා ඔන්න ඔය කෑල්ලට. ඕගොල්ලන්ට තේරෙන විදිහට ලියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. බලලා කියලාට තේරෙනවා එතකොට. මේ දීලා තියෙන වචන වලින්ම වෙන්න ඕනේ නෑ. ඒතකොට දැන් සම්පූර්ණ කෑල්ලට අපිට හම්බෙලා තියෙනවා 35ක්. මෙතෙන්ට 15යි මෙතෙන්ට 20යි 35ක් හම්බෙලා තියෙනවා මුල් කෑල්ලට. fx ගේ අවමගය k ඇසුරෙන් ලියන්න කියලා කියන්නේ අපි මේක ලිව්වා මෙතනින් මේ. fx ගේ අවමගය. ඊළඟ කතාවට ගියොත් මෙන්න මෙහෙම එකක් කියනවා. nine y සමානයි fx කියන වක්‍රය
ගාන ආයි අණු කොටස් 3කට කඩලා තියෙනවා. ගාන ආයි අණු කොටස් 3කට කඩලා තියෙනවා. පළවෙනි අවස්ථාවේදී කියනවා ඍණ 1යි 2යි අතර නම් k තියෙන x අක්ෂයට ඉහළින් මුළුමනින්ම මේ වක්‍රයේ පිහිටන බව. ආයි x අක්ෂය ස්පර්ශ කරන බව. ආයි x අක්ෂය ප්‍රබින්න ලක්ෂ දෙකකදී කපන බව. ඔන්න ඔය කතා ටිකනේ කියන්නේ. ඔන්න ඔය කතා ටික කියන්නේ. මෙන්න මෙහෙම කතාවක් ඔය තියෙන්නේ. දැන් අපි දන්නවනේ ඔය හැඩයට තියෙන ඔන්න ඔය ශ්‍රිතයට තියෙන අවමයක් කියලා. එතකොට ඔන්න ඔය අවම හැඩය ප්‍රස්ථාරගත කළොත් වෙන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවානේ. එකක් හැම වෙලේම මෙන්න මේ අවමය x අක්ෂයට උඩින් තියෙන්න පුළුවන්. මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි x අක්ෂයට උඩින් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් x අක්ෂය ස්පර්ශ කරන්න පුළුවන්. මේ පැත්තේ වෙන්නත් පුළුවන් මේ පැත්තේ වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කොහොමද? x අක්ෂය කපාගෙන යන්න පුළුවන්. ඔන්න ඔය විදිහෙන් ඇඳෙනවා නම් ඇඳෙන්නේ. එතකොට දැන් අපි දන්නවානේ මෙන්න මේ ප්‍රස්ථාරයේ අවම අගය කියන්නේ කවුද කියලා? අවම අගය කියලා කිව්වේ කවුද? ඍණ k වර්ග ධන k ධන 2. මෙයානේ අවම අගය. පළවෙනි අවස්ථාව සලකමුකෝ. පළවෙනි අවස්ථාවේ මොකද්ද කියන්නේ? ඇල්ෆා කියන අවස්ථාවේ අසමානතාවයක් දීලා x අක්ෂයට මුළුමනින්ම ඉහළින් පිහිටන බව. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි අවස්ථාවේ මම සුදු පාටින් යන්නේ. x අක්ෂයට මුළුමනින්ම ඉහළින් නම් පිහිටන්නේ x අක්ෂයට මුළුමනින්ම ඉහළින් නම් පිහිටන්නේ මේ අවම අගය හැම වෙලේම ධනයි නේද? රූපෙ දිහා බලුවම තේරෙනවා. අවම හැඩය අවම ලක්ෂයේ y කණ්ඩාංකේ හැම වෙලේම ධන අගයක් නේද දෙන්නේ x අක්ෂයට මුළුමනින්ම ඉහළින් නම් පිහිටන්නේ. එතකොට අපි දන්නවා අවම අගය කියන්නේ මෙයා. ඉහළින් නම් පිහිටන්නේ ඔන්න ඔය අවම අගය. ඔන්න ඔය අවම අගය අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. ඔන්න ඔය අවම අගය අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. කවුද ඒතර අවම අගය? ඍණ k වර්ග ධන k ධන 2. මෙයා අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. මෙතන ඍණක් තියෙන එක මම නිකන් පැටලෙන හින්දා මම ඔක්කොම පද ටික ඍණෙන් වැඩි කරනවා. එතකොට එන්නේ k වර්ග ඍණ k ඍණ 2 උඩයි බිඳුව. මෙයා අපිට සාධක කරන්න පුළුවන් නේ. k ඍණ 2යි k ධන 1යි කියලා එන්නේ. මූලික අසමානතාවයක් තියෙන්නේ. මූලික අසමානතාවයක් තියෙන්නේ. මොකද්ද වෙන්නේ? අපි දන්නවා මූලික අසමානතාවයක එක් සාධකයේ බිඳුවක් වන k යගේ ලියා ගන්න එපා. දැන් මේක එක් සාධකයේ බිඳුවක් වන k යගේ ගන්න ඕනේ අපි. මෙතන මොකක්ද දෙන්නේ? ඍණ 1 සහ 2. දෙකට වඩා වැඩි යකයක් ගන්නකො 3 වගේ. පළවෙනි වරහණක් ධන දෙවෙනි වරහණක් ධන. ධනයි දෙන්න ගුණාම ධනක් එන්නේ. මේක ඍණ වෙනවා මේක ධන වෙනවා. කෙටි ක්‍රමයේ දාන්න පුළුවන් වරහණට පිටින් ඔත්තේ බලයක් තියෙන හින්දා. අපෙන් අහන්නේ මේ දෙන්නගේ ගුණිතය ඍණ වෙන්නේ කොහොමද කියලා. කොහොමද ඍණ වෙලා තියෙන්නේ ඉතින්? මෙන්න මේ ටිකේදී. එහෙනම් උත්තරේ වෙන්නේ k කියලා කියන ඍණ 1යි 2යි අතර. ඔන්න ඕක තමයි ඇල්ෆා කියන කැලේදී අපිට පෙන්වන්න කියලා කියන්නේ. ඔන්න ඔය කොටසට ලකුණු 10ක් දීලා තියෙනවා. ඔන්න ඔය කොටසට ලකුණු 10ක් දීලා තියෙනවා. බීටා කියන කැලේදී දැන් බලන්නකො මෙන්න මේ රූපෙ දිහා. ඔන්න ඔය රූපේ දිහා බැලුවාම ඒ රූපේ අපිට පේනවා මෙන්න මෙහෙම එකක් පේනවනේ. මේ රූපේ x අක්ෂයේ ස්පර්ශ කරද්දී
x අක්ෂය ස්පර්ශ කරද්දී අවමගේ මොකක්ද වෙලා තියෙන්නේ? අවමගේ බිඳුවට සමාන වෙන්න ඕනේ. අවමගේ බිඳුවට සමාන වෙන්න ඕනේ. අවමගේ බිඳුවක් වෙන්න ඕනේ. x අක්ෂය ස්පර්ශ කරද්දී. අවමගේ කියන්නේ කවුද ඉතින්? ඍණ k වර්ග ධන k ධන 2 සමානයි බිඳුව. ඔක්කොම ටික ඍණෙන් වැඩි කළොත් මේ විදිහටම නෙන්නේ. සාධක කඩලා තියෙන k ඍණ 2යි k ධන 1යි. උතර මේ දෙන්නයි ගුණිතයේ බිඳුවයි කියන්නේ අපිට එතනින් එනවා k සමානයි 2 හෝ k සමානයි ඍණ 1. ওই කැලේට ලකුණු 10ක් දීලා තියෙනවා. ওই කතාවට ලකුණු 10ක් දීලා තියෙනවා. ඊළඟ ගැමා කැලේ බැලුවොත් මොකක්ද කියන්නේ ගැමාවලදී? අසමානතාවයක් වෙනවා නම් x අක්ෂය ප්‍රභින්න ලක්ෂ දෙකකදී කපනවා නම් මේ අවමගේ අනිවාර්යෙන් ඍණාගයක් වෙන්න ඕනේ. අවමගේ අනිවාර්යෙන් ඍණාගයක්. අවමගේ අනිවාර්යෙන් ඍණ වෙන්න ඕනේ. මේ කතාවමනේ මෙහෙම්ම යන්නේ. ඔතන මෙතන එන්න ඕනේ ඍණ k වර්ග ධන k ධන 2. උඩයි බිඳුව ඔක්කොම ටික ඍණෙන් වැඩි කළොත් k වර්ග ඍණ k ඍණ 2 විශාලයි බිඳුව. කලින් වගේම අසමානතාව මේ විදිහටම එනවනේ. ඍණ 1යි 2යි අතර කියලා එන්නේ. ඍණ ඒ කියන්නේ ධන ඍණ ධන කියලානේ. ධන ඍණ ධන කියලා එන්නේ. ආයේ මේකට කාලේ නාස්ති කරන්න එපා. මේක දිහා බලලා අපිට තීරණය කරන්න පුළුවන් නේ. ඔතන දැන් අපෙන් අහන්නේ මේ දෙන්නගේ ගුණිතය ධන වෙන්නේ කොයිදද කියලා. ධන වෙන්නේ කොයිදද? මේ ටිකේදී මේ ටිකේදී. එහෙම නිසා k කියලා කියන්නේ ඍණ 1කට වඩා අඩුයි. එහෙම නැත්නම් 2කට වඩා වැඩි. ওই කැලේට ලකුණු 10ක් දීලා තියෙනවා. ওই කැලේට ලකුණු 10ක් දීලා තියෙනවා. දැන් උතන ලකුණු කීයක් දීලාද ඔක්කොටම? 35යි 45යි 55යි ලකුණු 65ක් හම්බෙලා තියෙනවා මේ වෙනකම්. ලකුණු 65ක්. 65ක් හම්බෙලා තියෙන ওই රෝම ඉලක්ක අංක 1ට. රෝම ඉලක්ක අංක 1ට තමයි 65ක් හම්බෙලා තියෙන්නේ. තව රෝම ඉලක්ක අංක 2කුත් තියෙනවා. ඒකට ඒගොල්ලෝ දීලා තියෙනවා ලකුණු 5 10 15 25ක්. 25ක් දීලා දෙනවා. එතකොට සම්පූර්ණ කැලේටම ලකුණු 90ෙන් දීලා තියෙන්නේ. 190න් 90ක් දීලා දෙනවා වර්ග සමීකරණ ගන්නට. අපි බලමුකෝ රෝම ඉලක්ක අංක 2. රෝම ඉලක්ක අංක 2. ඒකේ මෙහෙම කියනවානේ. k කියන්නේ ඍණ 2කට වඩා අඩු නම් පමණක් m හි සියලුම තාත්වික හා පරිමිත අගයන් සඳහා y සමානයි mx සරල රේඛාවයි y සමානයි yx වක්‍රයයි තාත්වික ප්‍රභින්න ලක්ෂ දෙකකදී ඡේදනය කරන බව සාධනය කරන්න කියලා කියන්නේ. ඔන්න ඕකනේ කියන්නේ. එතකොට අපි දන්නවා ඛණ්ඩාංක ජ්‍යාමිතියේදී කිසියම් රේඛා දෙකක් ඡේදනය වෙනවා නම් ඒ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක හොයන්න අපි මේ රේඛා දෙක සමගාමීව විසඳනවානේ. දැන් මේකෙත් ඒ වගේ කතාවක් තියෙන්නේ. y සමානයි mx කියන රේඛාවයි y සමානයි fx කියන වක්‍රයයි තාත්වික හා ප්‍රභින්න ලක්ෂ දෙකකදී ඡේදනය වෙනවලු. y සමානයි mx කියන්නේ මේ වගේ වක්‍රයක්නේ. අවම හැඩය කියන්නේ මෙන්න මේක. ඒ දෙන්න එකිනෙකට වෙනස් x අගයන් දෙකකදී ඡේදනය වෙනවා කියලා පෙන්වන්න කියලා කියන්නේ. ඔතන මේ දෙන්න ඡේදනය වෙන අවස්ථාවේදී y අගයන් දෙකම සමානයිනේ. ඒ කියන්නේ මෙතනදී ප්‍රස්ථාර දෙකේම y උසයි, මෙතනදී ප්‍රස්ථාර දෙකේම y උසයි සමානයි. ඔතන අපිට පුළුවන් ඔන්න ඔය දෙන්නගේ y සමානයි mx තියෙනවා. අනිත් එක්කෙනා y සමානයි x වර්ග ධන 2kx ධන k ධන 2 කියලා තියෙනවා.
මේ දෙන සමාන කරගන්න. එතකොට මොකක්ද එන්නේ? x වර්ග ධන 2යි kx ධන k ධන 2 සමානයි mx කියලා එන්නේ. කොහොම එකක් එනවා. ඔක්කොම පද එක පැත්තට අරගෙන මට මේක x වල වර්ගජ සමීකරණයක් විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට එන්නේ 2k ඍණ m වතාවක් x ධන a ධන 2 සමානයි බිඳුව. ඔන්නම වර්ගජ සමීකරණයක් එනවා. දැන් මේ එන්නේ මෙන්න මේ ඡේදන ලක්ෂ්‍ය වල x ට අදාළ සමීකරණයනේ. x වලින් වර්ගජ සමීකරණයක් ආව අපිට. එතකොට මෙන්න මේ වර්ගජ සමීකරණයේ x ට ප්‍රබින්න උත්තර දෙකක් එන්න නම් මෙයාගේ විවේචකය මොකක්ද වෙන්න ඕනේ? ධන වෙන්න ඕනේ. විවේචකයේ ධන බිඳුවක් එන්නේ නැහැ. විවේචකයේ ධන වෙන්න ඕනේ. ඔන්න ඔය වර්ගජ සමීකරණේ විවේචකය අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. මුලින්ම මම මෙයාගේ විවේචකය ලියා ගන්නම්කෝ. මෙයාගේ විවේචකය ලියා ගන්නම්කෝ. විවේචකය වෙන්නේ මොකද්ද? b වර්ග 2යි k ඍණ m ගේ වර්ගය ඍණ 4යි a කියලා කියන්නේ 1යි c කියලා කියන්නේ k ධන 2. ඔන්න ඔහම එකක් එන්නේ විවේචකයට. දැන් අපි පෙන්වන්න ඕනේ මේ විවේචකයේ ධන වෙනවා කියලා. ඒ කියන්නේ අපි ගාන පටන් ගත්තේ මෙහෙමනේ දැන්. k ට අසමානතාවයක් දීලා තියෙන්නේ. k ගියගේ මෙහෙම වෙනවා නම් ප්‍රබින්න ලක්ෂ දෙකකදී ඡේදනය වේ කියලානේ කියන්නේ. දැන් හිතන්නකෝ මෙන්න මේ පූර්ණ වර්ග කෑල්ල. මේ පූර්ණ වර්ග කෑල්ල කොහොමත් විශාලයි හෝ සමානයි බිඳුවනේ. m ට සහ k ට මොනාගේ ගත්තත් පූර්ණ වර්ග කෑල්ල විශාලයි හෝ සමානයි බිඳුව. සම්පූර්ණ ප්‍රකාශනයේ ධන වෙන්න නම් මෙන්න මේ කෑල්ලත් ධන වෙන්න ඕනේ නේද? මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කෑල්ලත් අනිවාර්යෙන් ධන වෙන්න එපා. මොකද මෙතනින් එන උත්තරේ ධන එයාට ආයි ධන එක්කෙනෙක් එකතු වුණොත් අපිට කියන්න පුළුවන් සම්පූර්ණ ප්‍රකාශනයේ ධනයි කියලා. දැන් මෙතන ඍණක් තියෙනවානේ. මෙතන ඍණක් තියෙනවා. උතන මෙතනින් එන ප්‍රකාශනයකටත් ඍණාගයක් ආව නම් ඒ ඍණයි මේ ඍණයි වැඩි වුණාම අපිට ධනයි කියලා කියන්න පුළුවන්. දැන් අපිට ඒගොල්ලෝ ගානේ කොහොමත් කියනවා k කියලා කියන්නේ කවුද? k කියලා කියන්නේ ඍණ දෙකට වඩා අඩු වගයක් කියලා. හිතන්නකො දැන් k කියන එක්කෙනා ඍණ 2 වුණා කියලා. k දෙක ඍණ 2 වුණා. k දෙක ඍණ 2 වුණොත් මේ ප්‍රකාශනයේ බිඳුවක් වෙලා යනවානේ. k ගියගේ ඍණ 2කට වඩා අඩුයි කොහොම ඍණ 3 වුණොත්? ඍණ 3 වුණොත් ඍණ 3යි ධන 2යි කියන්නේ ඍණ 1යි. ඒ ඍණයි මේ ඍණයි ධන වෙනවා. ඍණ 5 වුණොත් ඍණ 5යි ධන 2යි කියන්නේ ඍණාගයක්. ඒ ඍණයි මේ ඍණයි ධන වෙනවා. එහෙනම් අපිට මෙතනින් කියන්න පුළුවන් එම නිසා k ගේ ඍණ 2කට වඩා අඩු නම් විවේචකයේ විශාලයි බිඳුව වේ. එම නිසා ඡේදන ලක්ෂ්‍ය දෙකක් ඇත. ඔන්න ඔය කතා ටික ලියන්න තියෙන්නේ. ඔන්න ඔය ටිකට තමයි ලකුණු 25ක් දීලා තියෙන්නේ. ඔන්න ඔය ටික හදනකොට ලකුණු 25ක් දීලා තියෙනවා. ඔතන සම්පූර්ණ වර්ගජ සමීකරණ ගානට මේකේ ලකුණු 90ක් දීලා තියෙනවා. පළවෙනි කැලලට 65යි මේකට 25යි. ඒ කියන්නේ මේ කතාව ඔයාලට අනිත් පැත්තට පෙන්වන්නත් පුළුවන්. දැන් මං ගත්තේ මෙහෙමනේ. k ගයාගේ මෙහෙම වෙනවා නම් විවේචකයේ ධන වෙනවා කියලා. විවේචකයේ ධන වෙනවා නම් k ට මෙහෙම වෙනවා කියලා කියන්නත් පුළුවන්. ධන උත්තරයක් එන්න ඕන නම් k ධන 2 කියන එක කෙනා ඍණ වෙන්න ඕනේ. එතනින් k කියලා කියන්නේ ඍණ 2කට වඩා අඩු උත්තරයක්. තමන්ට කැමති විදියක්. දෙපැත්තටම කියන්න පුළුවන්.